Hello my darlings. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ රතු නූලේ මායාව ගැන. ඉතින් අපි මේක කරන්න කලින් සුදු පාට ඉටිපන්දමක් පත්තු කරන්න ඕනේ. ඊට පස්සේ වීදුරුවක් අරගෙන ඒක සුවඳ දුමින් ක්ලෙන්ස් කරලා අපි මේ විදිහට වතුරෙන් වීදුරුව පුරවනවා. ඉතින් මැයි මාසෙ පටන් ගන්න කලින් ඔයගලන්ට මේක හදා ගන්න පුළුවන්. නැත්තම් ෆුල් මූන් එකට කලින් අනිවාර්යයෙන්ම මේ රතු නූල හදාගන්න. ඊට පස්සේ මම මේකට ලුණු කුඩු චුට්ටක් එකතු කරනවා. ලුණු එකතු කරන්නේ අපිව ප්‍රොටෙක්ට් වෙන්න. අපේ ජීවිතේ දැන් තියෙන දේවල් ප්‍රොටෙක්ට් වෙන්න. අපිට ඉදිරියේදී ලැබෙන්න තියෙන දේවල් ප්‍රොටෙක්ට් වෙන්නයි. ඊට පස්සේ මම හර්බ්ස් කීපයක් පාවිච්චි කරගෙන තියෙනවා. මින්ට්, ලැවෙන්ඩර්, ඉඟුරු කුඩු, කුරුඳු කුඩු චුට්ටක්. ඉතින් මේ හර්බ්ස් ඔයාලට තියෙනවා නම් විතරක් පාවිච්චි කරන්න. නැත්නම් ලුණු කුඩු විතරක් ඇති. හර්බ්ස් තියෙනවා නම් ඔයාලට පුළුවන් රෝස්මෙරි, බේකොලයක් වගේ මේ වතුරට එකතු කරන්න. ඕකේ? නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ලුණු කුඩු විතරක් හොඳටම ඇති. ඊට පස්සේ මේ විදිහට රතු කෝඩ් එකක්. ඒ කියන්නේ ඔයාගේ අතේ බඳින්න පුළුවන් විදිහට තරමට ප්‍රමාණයට කෝඩ් එකක් අරගෙන සුවඳ දුමෙන් ක්ලෙන්ස් කරගන්නවා. ඊට පස්සේ මේ අවුරුද්දේ ඔයාට තියෙන බලාපොරොත්තුවක් ගැන හිතන ගමන් ඒක කොහොමද වෙන්න ඕනේ, මොන වගේ ප්‍රතිඵලයක්ද ඔයාට ලැබෙන්න ඕනේ, මොන වගේ දෙයක්ද ඔයාගේ ජීවිතේට ලැබෙන්න ඕනේ කියලා ඒ දේ ගැන හිතන ගමන් මේ ගැටේ තද කරනවා. ගැටයක් දාගන්නවා අපි. ඒ විදිහට ගැට 7ක් අපි දාගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් හැම ගැටයකටම ඕගොල්ලෝගේ බලාපොරොත්තුවක් එකතු කරන්න. ඔගොල්ලෝ ළඟ බලාපොරොත්තු 7ක් නැත්තම් එක බලාපොරොත්තු වුණත් 7 පාරක් මේ විදියට ගැටයක් ඒ ගැන හිතලා ගැටයක් ගහගන්න පුළුවන්. ඕකේ? ඊට පස්සේ ගැට 7ක් දාගත්තට පස්සේ අපි අර හදාගත්ත වතුර එක තියෙනවානේ. ඒ වතුර එක අපේ වම් අතේ ඇඟිලි දෙකකින් මේ විදියට 7 පාරක් clockwise කලවම් කරනවා. ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ අර රතු නූල අපි ඒ වතුර එකට දානවා. දාලා අපි අර මුලින් පත්තු කරගත්ත සුදු පාට ඉටිපන්දම තියනවානේ. ඒකේ ඉවර වෙනකන් මේ වතුර එකේ මේ රතු නූල තියනවා. ඊට පස්සේ ඉටිපන්දම නිවුණාට පස්සේ අපි ඒ රතු නූල අරගෙන එළියට අරගෙන මේ විදිහට මම පෙන්නන විදිහට ටික වෙලාවක් වේලෙන්න නූල වේලෙන්න මෙහිම ටික වෙලාවක් තියලා තියන්න පුළුවන්. ඊට පස්සේ අපේ වම් අතේ අපි මේක ගැට ගහනවා. ගැට ගහනකොට මතක තියාගන්න ගැට 3ක් දාන්න ඕනේ. right? ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මේ රතු නූලේ මායාව try කරලා බලන්න. okay? right then. Thank you so much. Bye bye.